වෙල්කම් ටු ටෙච්චක් කෙස්සල් YouTube channel. ඉතින් ටික දවසකින් මට ස්කෙච් ටියුටෝරියල් එකක් ගේන්නත් බැරි වුණා. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ඉමේජ් කෝන් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට කාඩ් view එකක ටියුටෝරියල් එකක් ගෙනාවා. කාඩ් view එකේ කෝන් එක කියන්නේ මේ සයිඩ් එකේ රවුන්ඩ් කරලා තියෙන එක. ඉතින් කාඩ් view එකක් මම යටින් හදාලා තියෙනවා. ඒකත් ලස්සනයි කියලා හිතන. ඉතින් මං ඉමේජ් කෝන් එකක් කියන්නේ මේ වගේ දෙයක්. හරිද? ඉමේජ් එක ඔන් ඔය විදිහට කෝන එක ඕනි සයිස් එකට ගාන වැඩි කරලා බෙල්ල දාගන්න පුළුවන්. ඉතින් මං කාඩියෝ ඇප් එකටත් හදාගත්තා මේ වගේවත් පුළුවන් කෝ අනෑ මේ ඇප් එකට ඇඩ් කරගත්තේ. ඕකේ මේ තියෙන්නේ මේ වගේ මේජයක් වුණත් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මං අද කියලා දෙන්න හදන්නේ ඔයාලට ඉමේජ් කෝන එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව යනවා ස්කෙච් ඇප් එකට. ස්කෙච් ඇප් එකට ගිහිල්ලා අපි නිව් ප්‍රොජෙක්ට් එකක් ඇඩ් කරගන්නවා මෙන්න මේ විදිහට ඉමේජ් කෝන කියලා. ඊට පස්සේ පැකේජ් නේම් එක ඒ විදිහටම දෙනවා මම. ඉතින් මං කලින් වීඩියෝ වල මේ දේවල් මොනවද කියලා දීලා තියෙනවා. පැකේජ් නේම් කියන්නේ මොකක්ද, ටයිටල් එකක් ඇඩ් කරගන්න මේ ඇප් එකට නේම් එකක් ඇඩ් කරගන්නේ කොහොමද, ඇප් එකට අයිකන් එකක් ඇඩ් කරගන්නේ කොහොමද, මේ දේවල් කියලා දීලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ බලන ප්ලේලිස්ට් එකේ මුලින් ඉඳන් ඉන්න කට්ටියට තමයි මේ වීඩියෝ එක තේරෙන්නේ. තේරෙන්නේ නැත්නම් ඔයාලත් මුලින් ඉඳන් බලන්න යන්න. නැත්නම් ඉතින් ස්කෙච් එක යූස් කරන කෙනෙක් නම් ඉතින් ඉමේජ් කෝන එක ඇඩ් කරන විදිහ විතරක් බලා ගන්න නම් මේ වීඩියෝ එකට ආවේ අවුලක් නැහැ. ඔයාලා මේක දිගටම බලන් යන්න. ඉතින් මම නිව් ප්‍රොජෙක්ට් එකේ මේ විදිහටම තියෙනවා. ඔහොම දානවා. ඊට පස්සේ ක්‍රියේට් කියන එක දෙනවා. මට ලොකු දෙයක් ඕනේ නැහැ. ඔයාලට ඉමේජ් කෝන එක ඇඩ් කරන විදිහ පෙන්වන්න විතරයි ඕනේ. මේකේ මේ මං ස්ප්ලෑෂ් ස්ක්‍රීන් අර එහෙම මුකුත් දාන්නේ නැහැ. මම මේකට මුලින්ම ලීනියර් V එකක් දාගන්නවා අපේ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න දාලා බෙල්ල එකේ විඩ්ත් එක මං දාගන්නවා මැච් පේරන්ට් දාගත්තට පස්සේ ෆුල් ස්ක්‍රීන් වැටෙනවා. ඊට පස්සේ මං ඒකේ කලර් එක ඔයාලට පේන්න ඕනේ හින්දා ග්‍රේ කලර් එක දාගන්නවා. ග්‍රේ කලර් එකෙන් ටිකක් ඩාර්ක් කලර් එකක් දාගමු අපි. ඊට පස්සේ මේකේ මේ අපි ලීනියර් ටිකක් දාගමු. ලීනියර් H එකෙන් මං 1යි 2යි 3ක් වගේ දාගන්නවා. ඊට පස්සේ මේ වගේ සයිස් එක මන් දෙනවා. මේකේ විඩ්ත් එක මන් දෙන්නම් 200යි, height එක 200ක් වගේ දෙන්න. හරි. ඉතින් ඊට පස්සේ අපි ඒකේ පෑඩින් එකක් තියෙනවා. මේ මාජින් එකක් තියෙනවා. මාජින් එකකින් වෙන්නේ මේ ඒ ලීනිය එකයි ඊට පස්සේ ඒ ලීනිය එක වටේ තියෙන අනිත් ලීනිය එකක් හෝ ඉමේජ් එකක් හෝ මොකක් හරි වේවා, ඒ වගේ මේ අතර තියෙන පරතරය වෙනස් වෙන එක වෙන්නේ. ඉතින් ඔයාලට මම පෙන්නන්නම්. මෙතන මේ පේන ඇති ඔය සිලෙක්ට් වෙලා තියෙන ලීනිය එක තමයි අපි හදාගත්තේ. ඒකට යටින් මෙතන ලීනිය එකක් තියෙනවනේ. ඒක ළඟින්මනේ තියෙන්නේ. ඉතින් ඒකේ මාජින් එක හැදුවට පස්සේ මෙතන මාජින් එක ඔයාලට ඕන නම් දැන් ලෙෆ්ට් টොප් එක විතරක් කියන්නේ උඩින් විතරක් මන් දාගන්නවා. උඩින් විතරක් 50ක් දාගන්නවා. ලෙෆ්ට් රයිට් හදන්න යන්නේ නැහැ. මම බොටම් කියන්නේ යටිනුත් මම 50ක් දාගන්නවා. ඉතින් පේන ඇති උඩිනුයි යටිනුයි විතරක් ඈත් වුණා මේ ලීනිය එක. ඉතින් මාජින් එකෙන් වෙන්නේ ඉන්නේ දේ පැඩින් එකෙන් වෙන්නේ. පැඩින් එක මම 0 කරගන්නවා. පැඩින් එකෙන් වෙන්නේ අපි ඇතුළට දාන දේවල් වල පොඩි ගැප් එකක් තියෙනවා. ඒක පොඩි ස්පේස් එකක් තියෙන එක තමයි වෙන්නේ. ඉතින් මේක මං විත් එක දාගන්නවා 200ක් වගේ. ඊට පස්සේ height එකත් 200ක් දාගන්නවා. ඊට පස්සේ ඒකටත් මං පැඩින් 0 කරලා මාජින් එක දාගන්නවා. මාජින් එක මේ ටික් එක ඕෆ් කරගන්න ඕනේ. ටික් එක ඕෆ් කරගත්තට පස්සේ අපිට ඕන එකට දාගන්න පුළුවන්. ඒ ටික් එක දාලා තියෙද්දින් ලෙෆ්ට් රයිට් টොප් එකයි බොටම් එකයි හතරටම තමයි මෙතන දාන
අගේ වැටෙන්නේ. ඉතින් මෙතන මාජින් එක ටික් එක ඕෆ් කරලා බේරලා මම බොටම් එකට විතරක් දාගන්නවා. මොකද ටොප් එකේ කලින් එකේ බොටම් එකට හැදුවට පස්සේ මේකේ ටොප් එකට ඒ 50 සෙට් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම මේකෙත් ආයෙ හදන්න යන්නේ නැහැ. මේකේ බොටම් එකට විතරක් 50ක් දාගෙන පල්ලෙහා ලීනිය එක විතරක් යටට ගන්නවා. මේකේ මම විත් එක දාගන්නවා 300ක්. ඊට පස්සේ හේට් එක දාගන්නවා 200ක් වගේ. හරි. ඊට පස්සේ අපි මේ ලීනිය එකේ මැද්දට ගමු මේ සෙට් එක. ඉතින් ඒක ග්‍රැවිටි එකට ගිහින් vertical දෙනවා. ඒ වෙලාව සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති ලීනියර්ස් 3 මැද්දට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවට ඉමේජ් ඇඩ් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලට මේ මෙතන width එකට දාගත් අගය තියෙනවනේ, width එකටයි height එකටයි දාගත් අගය. ওই ලීනිය එකේ size එකට මේ image මෙන්න මේ pixel lab කියන app එක පාවිච්චි කරන්න පුළුවන්. pixel lab app එක ඔයාලට play store එකට ගිහිල්ලා ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම data off කරලා තියෙන්නේ. මම ඒක search කරලා පෙන්නන්න දෙයක් නැහැ. play store එකකින් ගන්න පුළුවන්. ඉතින් pixel lab app එක ඔන්න ඔය විදිහට open කරගත්තාට පස්සේ ඔයාලට මේකේ හදාගන්න පුළුවන් ඔයාලගේ image එක. ඉතින් pixel lab එකකින් image එක හදාගන්න විදිහ මම කියලා දෙන්නේ නැහැ. මෙතන 3 touch කරලා මෙතන image size වලට ගිහිල්ලා size එක හදාගන්න ඔයාලා width එක දාගත්තු ගාන. දැන් width එක මම 200ක් දාගත්තනේ. height එකත් 200ක් දාගත්තේ. ඒක සාමාන්‍යයෙන් ඔය වගේ දෙකටම එක වගේ අගයක් දානවා නම් මේ ස්ක්වයා කියන එක දාගන්න. ඒක 1024 1024 තියෙන්නේ. ඊට පස්සේ මම ට්‍රාන්ස්පරන්ට් සයිට් එකක් දාගෙන බෙදලා මේකට ඉමේජ් එකක් ඇඩ් කරගන්න ෆුල් ස්ක්‍රීන් දාලා. හරි. ඉතින් මම ඉමේජ් එකක් ගැලරියෙන් තෝරගත්තා. ඒ ගැල්ල කට් කරලා අයින් කරලා තියෙනවා. ඉමේජ් එකක් ගැලරියෙන් තෝරගෙන මේක මෙතන ඉමේජ් එකේ සයිස් එක මම දාගන්නවා 100%ක්ම. එතකොට අපිට මේ ගැප් එකක් තියෙන්නේ නැහැ. ලීනිය එකයි ඉමේජ් එකයි අතර වෙනසක් තේරෙන්නේ නැහැ. එතකොට කෝණ එක ලස්සනට සෙට් වෙනවා. නැතත් කෝණ එක ඇඩ් කරන්න ඉමේජ් view එකටම හින්දා කෝණ එක සෙට් වෙනවා. ඉතින් අපි අර සයිස් එක හදාගන්න ඕනේ හින්දා මේ විදිහ ලේසි. ඉතින් මම ওই සයිස් එකෙන් එකක් සේව් කරගන්නවා. හරි. ඉතින් ඉමේජ් එක සේව් වුණා. ඉතින් ඒ සයිස් එකෙන් දාලා බේරලා ඊට පස්සේ අපි දාගත්තේ width එක 300ක් දාලා height එක 200ක් දාලා අන්තිම ලීනිය එක හදාගත්තේ. ඉතින් ඒක 300යි 200යි දානවට වඩා මම 3000යි 2000යි දාගන්නවා. මොකද එතකොට පික්සල් ප්‍රමාණය වැඩියෙන් සෙට් වෙන හින්දා ඒක ලස්සනට තියෙනවා. quality එක drop වෙනවා අඩුයි එතකොට. ඊට පස්සේ මෙතනට ආපහු ගැලරියෙන් අපි කැමති image. හරි. ඉතින් මම අර විදිහට මේ image එක ඇඩ් කරලා බෙල්ලා ඒ size එකට හදාගත්තා. මෙතන crop කියන එකට ගිහිල්ලා බෙල්ලා ඔයාලට image එකේ size එක වෙනස් කරගන්න පුළුවන්. මෙතන මේ 3.2 කියන size එක 300යි 200 කියන එක අපි දීපු එක. ඉතින් 3.2 3000යි 2000 ඒ අනුපාත එකයි. ඉතින් මම 3.2 දීලා බෙල්ලා image එක select කරගෙන මෙතන image size එක 100ක් දාගත්තට පස්සේ ඔයාලගේ මේ image එක ගන්නට set වෙනවා එතනට. ඉතින් මම ඒකත් save පාරක් දාගන්නවා මෙතන. හරි. දැන් අපි image දෙකම save කරගෙන ඉවරයි. අපිට තියෙන sketch එකකට ගිහිල්ලා මේ image දෙක add කරගන්න. හරි. මෙතන linears වලට image දාන්න අපි දාගන්න ඕනේ image view. මෙතන side එකෙන් ඔයාලට පේනවා ඇති image view ටික. image view add කරගන්නේ මෙන්න මේ. හරි. image view එක තියෙන්නේ. ඒකෙන් 3ක් add කරගන්න ඕනේ අපි linears වලට 1යි 2යි 3යි ඔය linears තුනට දාගන්නවා. ඉතින් මේ වගේ padding 0 කරගන්න. padding එක 0 කරගෙන ඒ වගේ gravity එක හදාගන්න center කරගන්න gravity එක. ඉතින් gravity එක 3 මේ විදිහට හදාගන්න. හරි. ඉතින් image ටික add කරගන්න විතරයි තියෙන්නේ. මම image ටික add කරගන්න යනවා. මෙතන 3 touch කරගන්න ඕනි. උඩින් පේනවා ඇති ඔයාලට දකුණු අත පැත්තේ side එකේ තියෙන මෙතන මේ design drawer කියලා පෙන්නන්නේ. ওই 3 touch කරගන්නවා. එතනට ගිහිල්ලා මේ image manager එකට ගිහිල්ලා මෙතන plus icon එක දීලා image add කරගන්නවා. මෙතන add image කියන එක දීලා galleryයෙන් තෝරගන්න ඕනි image ටික.
ඉතින් එක පාරකට එක ඉමේජ් එක ගන්න තමයි ඇඩ් කරගන්න ඕනේ. මං ඉමේජ් view 1 කියලා මේක දාගන්නවා. ඉමේජ් 1 කියලා දාගමු. ඉමේජ් 1 කියලා දාලා සේව් කරගන්නවා. ඉතින් අපි අනිත් ඉමේජ් එකත් ඒ විදිහටම ඇඩ් කරගන්න ඕනේ. හරි මේ ඉමේජ් එකත් මං ඉමේජ් 2 කියලා දාගන්නවා. ඒලා සේව් කරගන්නවා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ ඔයාලට මේ පික්ස ස්කෙච් එකේ මට කිසිම තැනක කියන්න බැරි වෙච්ච දෙයක් මේක. මෙතන මේ උඩ තියෙනවා ඩවුන්ලෝඩ් අයිකන් එක. ඒ ඩවුන්ලෝඩ් අයිකන් එකට ගියාට පස්සේ මේකේ අයිකන් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලට මේ අයිකන් යූස් කරන්නත් පුළුවන් ඇප්ස් හදද්දි. ඉතින් මේ බැටරි අයිකන් තියෙනවා. එතකොට මේ ඩ්‍රෝවර්ස් වලට එහෙම කැමති අයිකන් එකක් අරගෙන බෙල්ල මේ ඇප්ස් වලට අයිකන් ගොඩාක් තියෙනවා. ඉතින් අයිකන් වල මෙතන ෆිල්ටර් ගිහිල්ලා බෙල්ල කලර් එක චේන්ජ් කරගන්නත් පුළුවන් මෙතන. දැන් අපිට වයිට් කලර් එකෙන් අයිකන් ඕනේ නම් ඔන්න ඔහොම වයිට් කලර් එක සෙට් කරලා බෙල්ල මෙතන ඔයාලට ඕනේ කොයි වගේද කියලා දාගන්නවා රවුන්ඩඩ් එහෙම තියෙනවා. ඉතින් මම ඇප්ලයි කරනවා. ඇප්ලයි කරාට පස්සේ ඔන්න ඔය වගේ එනවා අයිකන් ටික. කැමති අයිකන් එකක් යූස් කරන්න පුළුවන් ඔයාලට. ඉමේජ් එකක් විදිහට තමයි මේ අයිකන් ඔක්කොම වැඩ කරන්නේ. ඉතින් ඉමේජ් view එකක් විදිහට මේ අයිකන් යූස් කරන විදිහත් මම කියලා දෙන්නම්. ඉතින් මේ ඩවුන්ලෝඩ් බටන් එක එහෙම මෙහෙම දීලා බෙල්ල සේව් දෙන්න විතරයි තියෙන්නේ. එතකොට අපිට මෙතනට ඉමේජ් වලට ඇඩ් වෙනවා. ඉතින් අර විදිහට මේ අපි ඇඩ් කරන ඉමේජ් දාන විදිහටම ඉමේජ් view ටික ඇඩ් කරලා බෙල්ල ඉමේජ් view එකට තමයි දාගන්න තියෙන්නේ. මම මෙතන ඉමේජ් වලට අර අපේ ඉමේජ් ටික ඇඩ් කරගන්නවා. මෙතන ඉමේජ් එකයි මෙතනත් ඉමේජ් එක දාගමු අපි. මං ඉමේජ් දෙකයි හදලා තියෙන්නේ. හරි ඉතින් ඔයාලට පේනවා ඇති අපිට ඕන විදිහට ඉමේජ් ටික වැටලා නැහැ. ඉතින් ওই විදිහට සිලෙක්ට් කරලා මේ ස්කේල් ටයිප් කියන එක අපි ෆිට සෙන්ටර් කියන එක දෙන්න ඕනේ. ඉතින් ඉමේජ් ටික ෆිට සෙන්ටර් කියන එක දුන්නට පස්සේ මේ ගානට සෙට් වෙනවා ස්කේල් ටයිප් එක. ඉතින් හරි ඉමේජ් ටික ඇඩ් කරගෙන ඉවරයි. අපිට දැන් මෙතන ඉවෙන්ට් වලට යන්න ඕනේ. ඉවෙන්ට් වලට ගිහිල්ලා මෝ බ්ලොක් කියන එකට යන්න ඕනේ. මෙතන මෝ බ්ලොක්ස් වලට ගිහිල්ලා ඔයාලා මෙතන ප්ලස් අයිකන් එක ටච් කරගන්න ඕනේ. ප්ලස් මෙතන බ්ලොක් නේම් කියලා තියෙන තැනට ඉමේජ් යටින් ඉතත් දාලා රේඩියස් කියලා දෙනවා. රේඩියස් කියලා දීලා ස්පේස් තියන්නේ නැහැ. මෙතන බූලියන් කියලා එකක් තියෙනවා. මෙතන ඇඩ් වේරියබල් කියලා මේ තියෙන්නේ. එතන බූලියන් කියන එක ටච් කරලා මෙතන මේ views කියන එක දෙනවා. views කියන එක දීලා මේ image view කියන එක දෙනවා. ඉතින් image view කියන එක දීලා බෙල්ලා උතන variable name එක විදිහට අපි add කරගන්නවා image view කියලා. එතන space තියන්න බෑ. image view කියලා add කරගෙන මෙතන plus icon එක දෙනවා. ඉතින් එහෙම දීලා බෙල්ලා මෙතන label text වලට ගිහිල්ලා label text වලට මම ගහගන්න කෝණ කියලා. කෝණ කියලා ගහලා බෙල්ලා මෙතන ප්ලස් අයිකන් එක දීලා මෙතන මේ එහා පැත්තෙන් පේන්න තියෙන ප්ලස් අයිකන් එක දෙද්දි මෙතන ලේබල් ටෙක්ස්ට් එක නැති වෙලා මෙතනට ඇඩ් වෙන උඩ බ්ලොක් එකක් ඇඩ් වෙනවා ඔයාලා පේනවා ඇති. ඉතින් ඊට පස්සේ ආපහු මෙතන මේ උඩ ඉමේජ් view කියලා සිලෙක්ට් වෙලා තියෙන තැනට ගිහිල්ලා ඒකේ numbers කියන එක දෙනවා. numbers කියන එක දීලා මෙතන අපි දාගන්නවා radius කියලා. radius කියලා දාලා ප්ලස් අයිකන් එක දෙනවා. ඊට පස්සේ මෙතන ඇඩ් කියන එක දෙනවා. හරි එතකොට මෙතන ඔයාලට පේනවා ඇති image radius කියලා මේ බ්ලොක් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඒක කරන්න ඕනේ ඔයාලට ඇඩ් කරන්න ඕනේ XML එකට ගිහිල්ලා ඔයාලට පේනවා ඇති මම මේ main XML එකේ image ඇඩ් කරපු හින්දා main XML එකේ event වලට ගිහිල්ලා එතන mo blocks වල තමයි හදන්නේ ඒක. ඉතින් ඔයාලට මෙතන XML දෙක තුනක් තියෙනවා නම් ඒ XML එක select කරලා තමයි ඔයාලා යන්න ඕනේ මේ event වලට ගිහිල්ලා mo blocks වලට ගිහිල්ලා ඒක ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ image radius කියන එක ඇතුළට ගිහිල්ලා මෙතන blocks වලට යනවා. blocks වලට ගිහිල්ලා operator කියන එකට යන්න ඕනේ.
එතන ඔපරේටර් වලට ගිහිල්ලා යටට ටිකක් ගියාට පස්සේ තියෙනවා මේ තියෙන්නේ මෙතන ඇඩ් සෝසස් ඩිරෙක්ට්ලි කියලා එකක් තියෙනවා. අන්ගේ ඇඩ් සෝසස් ඩිරෙක්ට්ලි කියන එක දීලා බෙදලා මේ මෙතන සුදු පාට කොටුවක් තියෙනවා. අන්ගේ සුදු පාට කොටුව උඩ ටච් එකක් දෙනවා. එතකොට මෙන්න මේ වගේ ඩයලොග් එකක් ඕපන් වෙනවා. ඒක ඇතුළට ගිහිල්ලා ඔයාලා මේ කෝඩ් එක පේස්ට් කරගන්න ඕනේ. මේ කෝඩ් එක මම ඔයාලට zip ෆයිල් එකක් විදිහට ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියන්නම්. මීඩියා ෆයිල් ලින්ක් එකක් හරි ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ලේසි වෙන්න. පොඩි කෝඩ් එකක් තියෙන්නේ මම ඒක දාලා තියන්නම් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඒක මෙතන දාලා බීලා සේව් කරගන්නවා. ඉතින් අපි බ්ලොක් එක ඇඩ් කරලා ඉවරයි. ඉතින් මෙතනින් බැක් වෙන්න තියෙන්නේ. බැක් වෙලා බීලා ඔයාලා යන්න ඕනේ මෙතන සයිඩ් එකේ තියෙන ඇක්ටිවිටි කියලා. අන්ගේ ඇක්ටිවිටි එකට ගිහිල්ලා on create වලට යන්න ඕනේ. on create වලට ගිහිල්ලා මෙතන අපි image කෝනර් ටික හදාගන්න මේ මෙතන දැන් blocks වලට යනවා. මෙතන blocks වලට ගිහිල්ලා මේ මෙතන යටට යනවා. මෙතන යටට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ XML strings කියන එකට යටින් more blocks කියලා එකක් තියෙනවා. more blocks වලට ගියාට පස්සේ අපි හදාගත්ත බ්ලොක් එක මෙතන තියෙනවා. ඒ බ්ලොක් එක දාගන්නවා මෙන්න මේ විදියට. බ්ලොක් එකෙන් 3ක් දාගන්නවා image view 3ක් තියෙන හින්දා. ඉතින් ඔන්න විදිහට image view 3ක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මම image view ටික select කරගන්නවා. image view 1 එක මෙතනට, image view 2 එක මෙතනට, image view 3 එක මෙතනට. ඔන්න ඔය විදිහට select කරගෙන මෙතන කෝණ කියන එකට දාගන්න ඕනේ ඔයාලට කැමති ආගයක්. මම පළවෙනි දෙකටම දාගන්නවා සාමාන්‍යයෙන් එකට 30ක් වගේ දාගන්නවා. ඊට පස්සේ අනිත් එකට 50ක් වගේ දාගන්නවා. 50ක් නෙමෙයි මං අනිත් එකට 80ක් වගේ දාගන්නවා. ටිකක් ලොකු වගේක්. එතකොට කෝණයකින් මොකද්ද වෙන්නේ කියන එක ඔයාලට පෙන්වන්න පුළුවන් ඇප් එක බිල්ඩ් කරලා. ඉතින් image radius වල තුන්වෙනි එකටත් මං 30ක් වගේ දාගන්නවා. 35ක් වගේ දාගන්නවා. ඊට පස්සේ හරි ඔය විදිහට image බ්ලොක් එක ඇඩ් කරගත්තා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන නම් පෙන්වන්නේ නැහැ. අපි ඇප් එක රන් කරලා බලන්න ඕනේ. image කෝණ එක ඇඩ් කරලා ඉවරයි. අපි රන් කරලා බලමු. හරි error එකක් එනවා. හරි ඉතින් ඇප් එක බිල්ඩ් කරලා ඉවර වෙලා අපි රන් කරන්න ගියපු වෙලාවේ error එකක් ආවා. error එකක් නෙමෙයි error 3ක් ආවා. errors 3ක් ආපු හින්දා මම අපි ඇඩ් කරගත්ත more blocks වලට ගිහිල්ලා මම බැලුවා කෝඩ් එකේ මොකක් හරි අවුලක්ද කියලා. ඉතින් කෝඩ් එකේ ෆික්ස් කරගන්න දෙයක් නැහැ ඔයාලට. ඔයාලට මෙතන මේ ඔයාලා පොඩ්ඩක් ඉන්න. මෙතන ප්ලස් අයිකන් එක දීලා බ්ලොක් ඇඩ් කරද්දී මෙතන variables ඇඩ් කරනවානේ. මෙතන variables ඇඩ් කරලා මෙතන මේ variable name එකක් දෙනවනේ අපි. ඒ variable name එක හරියටම මම වීඩියෝ එකේ දාලා තියෙන ඒ ටිකම දෙන්න. simple capital වරද්දන්නේ නැතුව ඉතින් මෙතන simple වලින් image view කියලා තියෙනවා. මෙතන capital R අකුරෙන් පටන් ගන්න අනිත් අකුරු simple තියෙනවා radius කියලා. ඉතින් spellings වරද්දන්නේ නැතුව simple capital වෙනස් කරන්නේ නැතුව ওই විදිහටම දෙන්න. කෝඩ් එකේ ඒ විදිහට හදලා තියෙන්නේ. ඉතින් කෝඩ් එක ෆික්ස් කරගත්තාට පස්සේ මම මේ run කියන එක දෙනවා. හරි ඉතින් ඔයාලට පේනවා ඇති කිසිම error එකක් නැතුව දැන් අපිට install කරන්න දෙනවා app එක. ඒක තමයි package installer කියන එක දීලා just once කියන එක දෙනවා. මම ඊට පස්සේ image corner කියන app එක install කරගන්නවා. හරි ඉතින් ඊට පස්සේ මේ වගේ dialog box එකක් ආවොත් එහෙනම් මෙතන more details දීලා install without scanning කියන එක දෙනවා. හරි ඊට පස්සේ app එක install වුණාට පස්සේ open කරලා කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති කෝණ එක ඇඩ් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් කෝණ එක වැඩි කරන ප්‍රමාණය අනුව මේක වෙනස් වෙනවා. මෙතන ඇක්ටිවිටි වලට ගිහිල්ලා මම කෝණ එක මෙතන 50ක් දීලා තිබිච්ච එක මම 50කට අඩු කරාදක මම 80ක් දෙනවා අපහු. ඊට පස්සේ ආයෙ රන් කරලා බලනවා. රන් කරාට පස්සේ ආපහු අර විදිහටම ඉන්ස්ටෝල් කරගන්නවා. ඇප් එක ඉන්ස්ටෝල් කරන විදිහ ෆෝන් එක වෙනස් වෙනවා. ඉතින් ඔයාලට third party app එකක් ඉන්ස්ටෝල් කරන විදිහටම package install එකෙන් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මෙතන update කියන එක දීලා වේදලා. ඉතින් app එක open කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති දෙවෙනි image එකේ කෝණ එක වෙනස් වෙලා තියෙන 80ක් දීපු හින්දා උඩ එක 30ක් වගේ දීලා තිබ්බේ යට එකත් 30ක් වගේ දීලා තිබ්බේ. ඔව්
ඉතිං ඔයාලට ඉතින් ඉමේජ් කෝන එකක් ඇඩ් කරගන්න විදිහ අද කියලා දුන්නා. ඊළඟ දවසේ මොකක්ද ඕන ටියුටෝරියල් එක කියලා කියලා දෙන්න. හරි එහෙනම් ගයිස් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරලා bell icon එක all දාලා channel එකත් එක්ක set වෙලා ඉන්න. යන්න කලින් පුංචි දෙයක් කියන්න තියෙනවා. ඔයාලට sketch වැඩ කරද්දී ඔයාගේ මේ මගේ fan base එකත් එක්ක එකට වැඩ කරන්න මම group එකක් හදන්න හිතන් ඉන්නවා. ඒත් ඉතින් වීඩියෝ වලට views 30ක් 40ක් ගිහිල්ලා ඒ group හදලා ඒකට එකෙක් දෙන්නෙක් ඇවිල්ලා වැඩ කරන් ගිහිල්ලා වැඩක් නැහැ. ඉතින් group එකට එන්න කැමති කට්ටිය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. මං ඊළඟ වීඩියෝ එකේ ඉඳන් link එක දාන්නම්. එතකොට description එකේ හරි comment section එකේ හරි. එහෙනම් කොල්ලෝ අදට අපි ගියා.